අපි උපන් දින සමරනවා කියලා අපි මොකද කරන්නේ? දුක හටගත්ත දවස සතුටින් සමන. ඒක තමයි අවිද්‍යාව නම් වූ අන්ධකාරය. තේරුණා නේද? ඒ ඝන අන්ධකාරයේ හරි දේ වැරදි දේ පේන්නේ අතපත ගන්නවා. හරි දේ වැරදි දේ පේන්නේ නැහැ. ඒ නිසා ඔච්චර කල් දුක සමරපුවා ඉන්න වෙති. තාමත් සමරන අය නේද? ලොකුවට පාටි දාලා කේක් කපලා ඉටිපන්දන් ඉවර දුක ඉපදීම නම් වූ දුක මම සමරනවා කියලා. නේද? මේ හැම දුකක්ම පටන් ගත්තේ එදානේ. නේද? ඉපදීම නම් වූ දුක අපි ළඟ දැන් තියෙනවා. ඊළඟට අපි ළඟ නැද්ද හැම මොහොතෙම ජරාවටපත් වීම? හැම මොහොතෙම තියෙනවා. දැන් පැයකට දෙකකට කලින් මෙතෙන් ආපු ඔබ නෙමෙයි ඉන්නේ. වයසට ගිහිල්ලා. නේද? වයසට ගිහිල්ලා. දවසින් දවසට අපේ මේ ඉඳුරන් මෝරනවා. අපි වයසට යනවා. අපි ටික ලං වෙන්නේ මරණයට. නේ? ඒ ජීවත් වෙලා ඉන්න කාලේ අපි ආදරය කරන අය අපිට අහිමි වෙලා යනවා. අපි අකමැති අයත් එක්ක අපිට එකට ඉන්න සිද්ධ වෙනවා. ශෝක, වැළපීම්, දුක්, දුම්නස්, සුසුම් හෙලීම් මේ හැමදේම අපිට උරුමයි. ඔය සියල්ලම දුක නම් වූ ආර්ය සත්‍ය. කොහොමද කරන්න ඕනේ? අවබෝධ කරන්න ඕනේ. ප්‍රහාණය කරන්න ඕනේ මොකද්ද? දුක ප්‍රහාණය කරන්න බෑනේ. අපි මොකද්ද ප්‍රහාණය කරන්න ඕනේ? තෘෂ්ණාව. මොකද්ද ප්‍රහාණය කරන්න ඕනේ? තෘෂ්ණාව. දුකට හේතුව නම් වූ තණ්හාව තමයි අපි ප්‍රහාණය කරන්න ඕනේ. දුක අවබෝධ කළ යුතුයි. දුකට හේතුව නම් වූ තෘෂ්ණාව ප්‍රහාණය කරන්න ඕනි. අපි මේ ධර්මයේ හැසිර අපි මොකක් සාක්ෂාත් කරන්නද මේ මහන්සි ගන්නෙ? නිවන නේද? දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? ඒ අමා මහ නිවන් සුවය, නිවන සාක්ෂාත් කරන්න ඕනේ. තුන්වෙනි ආර්ය සත්‍ය නේ අවබෝධ කරන්න ඕනි දුක. දුක අවබෝධ කරාම අපිට සාක්ෂාත් වෙන්නේ මොකද්ද? නිවන සාක්ෂාත් වෙන්නේ. නිවන අවබෝධ කරනව නෙමෙයි. දුක අවබෝධ කරනකොට අපිට ලැබෙන ඵලය තමයි නිවන. එතකොට මේ හැම දෙයක්ම කරන්න තියෙන්නේ මොන මාර්ගය තුල අපි ගමන් කරද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල. ඒ මාර්ගේ ගමන් කරන්නේ නැති තාක්කල් කවදාවත් නිවන සාක්ෂාත් කරන්න බෑ. අර බිත්තර මේ හම්බ වෙච්ච කිකිලි, බිත්තර එළියට දාපු කිකිලි බිත්තර රකින්න නැතුව කයිවාරු ගහ ඇවිදින. ඔන්න බලන්න තව දවසකින් බිත්තර කටුව කඩාගෙන පැටව එළියට එනවා කියලා කයිවාරු ගහ යනවා. බිත්තර රකින්නේ නෑ. ආන් ඒ වගේ තමයි මන්නම් කරගන්නවා කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි ජීවිතේ පුරුදු කරන්නේ නැති තාක්කල් බිත්තර රකින්න නැති මුක්කු වගේද? කිකිලියෝ වගේ. බිත්තර රකින්න කිකිලි රටට ලෝකෙට කෑ ගැහුවේ නැති වුණාට අර කුකුල් ගඳ ඒ උණුසුම ලැබලා දෙන නිසා සුදුසු කාලේ එනකොට බිත්තර පුපුරලා පැටව එළියට එනවා. ඒ වගේ තමයි මාර්ගය වඩන කෙනාට අද ලැබෙයිද, අද සෝවන් වේද, හෙට සකදාගාමි වේද කියා ඵලය හොයා ඉන්නේ නැහැ. මාර්ගය වඩනකොට එයාගේ ජීවිතේ ඒ ඵලය ලබන්න සුදුසු විදිහට ජීවිතේ මෝරනවා. අර බිත්තර මෝරනවා වගේ. මෝරන්නේ නැති බිත්තර වලින් පැටව වෙන්නේ නැහැ. තේරුණා නේද? නිසා අපි ප්‍රතිඵලය තාම නෑනේ කියලා ප්‍රතිඵලය හොයන්නේ නැතුව අපි මහන්සි ගන්න ඕනේ මොකටද? අපිට කරන්න කියපු දේ අපි කරන්න ඕනේ. නේද? එතකොට කවදා හරි දවසක මේ ජීවිතේදී බැරි වුණත් අපිට ඊළඟ ජීවිතයකදී හරි මේ අපි කරන දේ අවංකව අපි පුරුදු කරන දේෙන් අපිට ප්‍රතිඵල අනිවාර්යෙන්ම ලැබෙනවා.